ආයිබුවන් මගේ යාළුවනේ අද මං අරන් ඉන්නේ දවල්ට මම ගන්න ආහාර වේල ගැන ඔයාලට චුට්ටක් කියා දෙන්න. මොකද ගොඩක් අය මගෙන් අහනවා මෙච්චර වයසට ගිහිල්ලා කොහොමද ඔහොම නිරෝගීව ඉන්නේ කියලා. ඉතින් මම ඔයාලට කියන්නම් මගේ ආහාර වේල. මොකද මම දැක්ක දේ ආහාරයට ගන්නෙ නෑ. මේ බලන්න පෙනේ විදිහ දන්නේ ඔයාලට හරියට දැක්කම හිනත් ඇයි මේ ගස් කොළන්ද කියලා. මගේ දවල්ට මම මැල්ලුමක් හදලා තියෙනවා. පේනවාද? මේක කිරි අගුණ. ඊට පස්සේ තියෙනවා සුදු ලුණු ව්‍යංජනය. ඊට පස්සේ තියෙනවා මෙහෙම පෙන්නන්නම්කෝ හාල් මැස්සෝ. ඊට පස්සේ මම තියනවා මේ මං කරපිංචා මේ වගේ දළු දෙකක් අරගෙන මේ දෙක මේ සූර්ලා හිටා මං මේ බත් එකත් එක්ක අමුයෙන් කනවා. ඊට පස්සේ ගොටුකොළ තියෙනවා. මං ගොටුකොළ මෙහෙම මේ විදිහට කන්න තමයි ගොඩක් කැමති. සමහර වෙලාවට මම ඔෆිස් යනකොට නම් මෙහෙම ගෙනියන්නේ නැහැ. මෙහෙම කන්න තමයි ගොඩක් කැමති. දැන් මේකේ අර ව්‍යංජනයක් කියලා දෙයක් නැහැ කියලා නම් මනසේ තියෙනවා නිකන් හොල්මන් ගතිය. ඒ හින්දා මේ විදිහට අල ව්‍යංජනයක් තියෙනවා. ඉතින් මං අර කරවල එහෙම කන්නේ නැති නිසා මං අර බිත්තරයි හාල් මැස්සෝ විතරයි කන්නේ. ඒ නිසා මේ විදිහට හාල් මැස්සෝ හදලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මං ආහාර වේල දවල්ට සාමාන්‍යයෙන් සකසගන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ මේ හැම දෙයක්ම අපේ නිරෝගීකමට බලපානවා. විශේෂයෙන් මේ සුදු ලුණු ව්‍යංජනය අපි හදද්දී අපිට මේවා වෙන වෙනම ඇත්තටම හදන්න කාලය නැහැනේ. එතන මම කරන්නේ සාමාන්‍ය වට්ටක්ක වගේ වෙනකොට බික් 10ක් විතර දානවා කපන්න නැතුව. හොද්ද පැහෙනකොට ඒ බික් ටික ආපහු තෝරලා ගන්නවා. එතකොට අපිට වෙනම උයන්න ඕනේ නැහැනේ. පොඩි අයට කැවෙන්න ඕනේ හින්දා තව බික් දෙකක් තුනක් හීනියට කපලා දානවා. ඉතින් ඒ විදිහට තමයි මේ සුදු ලුණු ව්‍යංජනේ හදාගන්නේ. එහෙම නැත්තම් දැන් වට්ටක්ක හැමදාම හදන්නේ නැහනේ. මේ පොල් කිරි මිරිකලා ඉතුරු වෙන දිය කිරි ටිකට මේ බික් ටික දාලා 3-5 මිරිස් කුඩු දාලා හැබැයි උයද්දි හොඳටම උයන්න එපා. මේ සාමාන්‍යයෙන් අමු ගතියක් ඔය ගොඩක් ඉදිලා නැහැ. අර අතින් කඩන්න පුළුවන් විදිහට තිබ්බොත් ඇති. නැත්තම් ඒ ගුණ නැති වෙනවා. ඉතින් ඔයාලා දන්නවා සුදු ලුණු කියන්නේ විශේෂයෙන් කාන්තාවව නම් ගොඩක් කැමති මේවා අහද්දී. ඔයාලා අහලත් ඇති. ඇත්තටම කාන්තාව අර වයසට යාම පමා කරනවා. විශේෂයෙන් මේ සුදු ලුණු වලට. ඒ වගේම තමයි ඇත්තටම සමාජයේ කොලෙස්ටරෝල් කියපුවාම සෑහෙන පිරිසක් ඉන්නවා කොලෙස්ටරෝල් හැදිලා. ඉතින් කොලෙස්ටරෝල් හැදෙන එක වළක්වනවා. හෘදයාබාධ හැදෙන එක වළක්වනවා. ඉතින් ඒ වගේම තමයි පිළිකා සෛල වර්ධනය වෙන එක වළක්වනවා. ඉතින් මේ වගේ ඒතකොට අපේ ශරීරයේ අහිතකර බැක්ටීරියා විනාශ කරනවා. ඒකෙන් අපේ අක්මාව නිරෝගී වෙනවා. ඉතින් මේ වගේ දේවල් ගොඩාක් අපිට මේ සුදු ලුණු ආහාරයට ගැනීමෙන් ප්‍රයෝජනයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා දවසට මේක සාමාන්‍යයෙන් කියන්නේ දවසට එක් බිකක් ආහාරට ගන්න. ඉතින් අපිට එහෙම ගන්න දිනපතා හදන්න බැරි නිසා මම සාමාන්‍යයෙන් සතියකට 3 පාරක් ව්‍යංජනයක් විදිහට හදලා තමයි මේ සුදු ලුණු ආහාරයට ගන්නෙ. ඒ වගේම ගොඩක් අය තියෙනවනේ කැස්ස තියෙන අයට මේක ඉතාමත් හොඳයි. මේක කැස්සට කොහොම මේ කැස්ස අඩු කරගන්න මේක ආහාරයට ගන්නේ සුදු ලුණු බිකක් කරන් තලලා උණු වතුරකට දාලා උණු වතුර වීදුරකට දාලා අපි පොඩ්ඩ වෙලාවක් තියලා ඒ වතුර ටික බීවහම කැස්ස අඩු වෙනවා. ඉතින් මේ අනික තමයි අපේ අස්ති ශක්තිමත් කරන්න. අපි වයසට යනකොට මේ අපි වැටුණා සමහරට මේ අතපය කැඩෙන්න පුළුවන්. ඒ නිසා මේ අස්ති ශක්තිමත් කරන්න ඉතාමත් ගුණදායකයි. මොකද ABC කියන විටමින් වර්ග khනිජ ද්‍රව්‍ය විටමින් වර්ග මේ ගොඩාක් අනික විශේෂයෙන් C විටමින් ඉතාමත් ඉහළ විදිහට තියෙනවා. ඒ නිසා ගොඩාක් රෝග වලට මේක ඉතාමත් හොඳයි. ඒ වගේම මම හිතන්නේ අධිරුධිර පීඩනය වළක්වා ගන්න, අවම කරගන්න, අඩු කරගන්න ගොඩක් මේ සුදු ලුණු අපිට ඉවහල් වෙනවා.
ඉතින් හැකි සෑම අවස්ථාවක දිනපතා එක බිකක් බැගින් ආහිට ගන්න ඕනේ. මම මේ දේවල් කරනවා. හැබැයි මට දිනපතා බෑ. මං ඉතාමත් කාර්යබහුල. ඒ නිසා මම සාමාන්‍යයෙන් සුදුරුණු ව්‍යංජනයක් හදන් යනවා සතියකට 3 පාරක් විතර යාළුවන්ටත් දීලා කනවා. ඒ වගේම මම රතු ලුණු සුද්ධ කරගෙන මම බත් එකට දාගෙන යනවා. ඉතින් පීනසෙට දැන් මේ කිරි අගුණ ඉතාමත් ගුණයි. පීනසෙට මේ ගොටුකොළ පුදුමාකාර හොඳයි සෙමට එහෙම. ඉතින් මේ හැමදේම ඒතර කොලෙස්ටරෝල් නැති වෙනවා අපේ ශරීරයේ ආහාරවල තියෙන විස නැති කරනවා. ඉතින් මේ වගේ හැම දෙයකම ඉතාමත් ගුණදායක විදිහට මම මේ ආහාර ගන්නෙ. එතකොට අර කෑදරකමට කනවා කියන එක නෙමෙයි මගේ ජීවිතේ තිබුණේ. අර ගුණ ආහාර වේලක් ගන්න එක තමයි මගේ පළමුවෙන අරමුණ. ඉතින් මගේ දරුවන්ටත් මම මේ දේවල් තමයි කෑමට ලබා දෙන්නේ. ඒ නිසා ඇත්තටම මගේ දරුවෝ 3 දෙනා ඉතාමත් නිරෝගී ඉන්නවා. මමත් ඉතාමත් නිරෝගී ඉන්නවා. ස්වාම පුරුෂයත් ඒ වගේ. ඉතින් මේ දේවල් ඔයාලා මේ පොඩි දෙයින් හරි ජීවිතේට යමක් ගන්න. එහෙනම් මම නවතිනවා. සියලුම දෙනාට නිරෝගිමත් කාලයක් ඒ වගේම ජීවිතේ සෞඛ්‍ය සම්පන්නව ගෙවන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.